කොහොමද යාළුවෝ ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා subscribe කරන්න ඕන. ඉතින් මීට සතියකට විතර කලින් මම දැම්මා game play vlog එකක් Free Fire එකේ මට battle royale එකක් win කරන්න බැරුවොත් මට වෙනවා සින්දුවක් කියන්න කියලා. ඉතින් මම දැම්මා game play එකක්. ඉතින් මේක ගැන තියෙන ඒකම episode එකක් තමයි. ඉතින් අදත් play කරන්න අපි Free Fire තමයි. හැබැයි මේකේ challenge එක පොඩ්ඩක් වෙනස්. ඉතින් මේකෙදි අපි play කරනවා battle royale match එකක්. ඉතින් ඒ match එකේදී අපිට හම්බෙන enemy අපි kill කරන්න ඕන. emote එකක් දාලා emote තුනක් විතර තියෙනවා. ඔකින් කැමති එකක් දාලා අපිට පුළුවන් එයාව kill කරන්න. හැබැයි ඒ අතරතුරදී එයාලා මාව kill කළොත් මට වෙනවා සින්දුවක් කියන්න. ඒ වගේම මේ challenge එකේදී මට බූජ එක ගහන්නත් වෙනවා. ඉතින් මේකත් ඇවිල්ලා game play එකක් තමයි. ඉතින් අපි අපේ game එකේ set වෙන කලින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. මේ live scope බය යනවා සේන අපි වීඩියෝ එකේදී set වෙමු. හරි ඉතින් ඔන්න අපි ආව game එකට. ඉතින් මම කන්නඩ දෙකක් දාගත්තා. ඒක ගැන වැඩි ගාණක් හිතන්න එපා. ඉතින් මෙයාද අපි play කරන්න හදන්නේ. ඉතින් ඉන්න පොඩ්ඩක් sound එක අඩු කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපිට තියෙන emote තුන. ඉතින් මේකෙන් මම කැමති මෙන්න මේ මැද තියෙන emote එක දාලා kill කරන්න. ඊට කලින් අපි මෙයාට weapon එකක් දීලා ඉමු. ඉතින් මේ bot account හරියද මම වලට මේ videos කරන නිසා තමයි සාමාන්‍යයෙන් මේක play කරන්නේ. නැත්තම් වැඩි play කරන්නේ නැහැ. show in lobby. හරි ඉතින් වෙන්න ඉන්නවා. අපේ ඉතින් යාළුවෝ දෙන්නෙකුත් play කරනවා. ඉතින් අපි යමු දැන් අපේ battle royale එකට. එහෙනම් ඔන්න මුස්සන්න කියලා ඔන්න ස්ටාර්ට් දැම්මා. මෙච්ච එක දාපු ගමන් අපි බලමු අපිට මොකක් වෙයිද දන්නේ. ඉතින් ගේම් එකකදී මම ගොඩක් කතා කරනවා අඩුයි නම් මොකුත් හිතන්න එපා. මොකද මේකට පැත්තලටම ගිහිල්ලා. ඉතින් පින් එකේ අවුලක් තියෙනවා. එක්කෙනා 50ක් ඉන්නවා. පඩෙන් මට අඩුම 12ක් 10ක් විතර වෙයි. අපි ඉස්සෙල් මැප් එකේ කොහෙද ගන්නේ? අපි ඉස්සෙල්ම මේ කාටුන් මොකක්ද තියෙන්නේ පැත්තේ? ඔක්කොම වෙනස් වෙලා නේ. හිම වැහැලා මේ අපේ බර්මි උඩ යකට. අපේ පැත්තට නම් ඉතින් හිම වැටෙන්නේ. මේ පැත්තේ දැන්ටම 47යි කියන්නේ 50ක් ඉඳලා 47ක් එන්නේ. යාළුවා එක්කෝ බැක් වෙලා හරි මොකක් හරි ඇදිනේ. මම හරියටම දන්නේ නැහැ ලොකුවට ගේම් එක ගැන. ඉතින් මේ පැත්තට මට ගොඩක් පුරුදුයි. මොකද මේ පැත්ත සාමාන්‍යයෙන් ඔය අපි ECS ගාද්දීම අපිට හම්බ වෙනවා. පටන් ගත්ත ගමන් ඔය මේ kill එකක් ඉතින් අර emote එකක් දාන්න තු ගැහුවොත් ගණන් ගන්න එපා. මොකද මේ මංගා weapon එකක් නැති නිසා අපෝ ඔක හරියන්න කැමති නෑ. උන් අපිට weapon එකක් හම්බුණා. bag එකට මම කැමති නෑ. හදිසියෙ ආපගම එක්කෙනෙක් කිල් වෙලා වගේ. ෂොටි අක්කා මොනේද? අවුලන්න. දැන් නම් කවුරුත් හම්බුනේ නැහැ. මේ වීඩියෝ එක බලලා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න හොඳයිද කියලා. ඒ වගේම ඉතින් ඔයාලට මොන හරි ආපදාවක් වුණා නම් කමෙන්ට් එකකුත් දාන්න. නොයිනි. ෂොටි දින මොකද මේ? ෂොටි වැහැලා. Oh, okay. වෙහි වැහැලා වැරදුනා. අපි මේ සාමාන්‍ය අයින් වලට බැස්සලා ගොඩක් අය මේ අයින් වලට බහින්නේ.
එතන වණ්ඩියක් තියෙනවා. අපි යමු අර. බේ ඕක යන්නේ කිව්වොත් බිල්ලත් කඩාගන්න. අපිට මේක උඩට නගන්න බැයිද? මෙතනක් තියෙනවා. කොහෙන්ද ගියේ මම දැක්කේ? මම පැද්දෙන්නේ අපි යන ගමන අපි යන්න දුන්නෙත් නෑ. ඉබෙත් ගිහලා එන්ටනම් අවුලක් නෑ අපිට. ඉමඩ දාන්න ගොඩි මඩ දාන්න අමතක වෙනවා. ඉතින් මේ දවස් ටික වලටත් පේන ඇති සාමාන්‍යයෙන් එක දිගට ඇවිල්ලා views අඩුයි. ට්‍රක් එකක් තියෙනවා. ගොඩක් අය බහින පැත්තකට අපිට යන්න දීලා වැඩේ ලේසි. තමන්න මේ විදිහට කරන මොකද අපිට බූයක් ගහන්නත් තිබේ. එකෙන් views එන්න බෑ. ඉතින් ඔයාලා කොහමද ඉතින්? ඉතින් මේ අලුත් අපි යමු පීක් එකනේ අර පැත්තේ තියෙන. අනේ මේ පැත්තේ අනෙක් කෙනෙක් ඉන්නවා. ඔන්න යාළුවනේ ෆස්ට් රිමෝට් එක දැම්මා. Linda අපි මොන්ට් එකක් දාලා ගමු. පොඩි නගවඩන. Sorry dia bingga.
හරි තව 4 දෙනා ඉන්නේ. දෙනා හිතන්නේ තව එක්කනේ. ඔන්න amount එකක් දාලා බූ එකක් යහුවා. challenge නම් challenge ඉතින් සමහරක් අය emote එක දාලා අපිට fire කරන්න බැරුව ගියා. ඉතින් ඒකට ඉතින් ඒ නිමේට sorry කියන තමයි තියෙන්නේ. ඉතින් බලමු කිල් 13 මංග හරිය වලට හරියටම 12ක් හරි 13ක් හරි තමයි අපිට දාන්න පුළුවන් වෙන්නේ කියලා කිව්වා. ඉතින් මම හිතනවා චූටි වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් අනික ඔලස් ගොඩක් අය සාමාන්‍යයෙන් ගේම් ප්ලේ නැත්තම් ගේම් vlog වලට ගොඩක් කැමති. ඉතින් ඒ නිසා තමයි මම මේ වගේ එකක් ගෙනාවේ. ඒ නිසා ඉස්සරහට මේ වගේ පොඩි ගේම්ස් vlog ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ගෙන්න මම පුළුවන් විදිහට ගෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ දවස්කේ views ටිකක් අඩුයි. ඒ නිසා views ටිකක් ගෙන්න උදව් කරන්න. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ආයෙත් කියනවා අනිවාර්යයෙන්ම subscribe කරලා මේකට කමෙන්ට් එකක් වගේම like එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.